morning, brothers. තමයි මම යාඩ් එකට එන්නේ. මේ තමයි අපේ කම්පැනි එකේ යාඩ් එක හයි ලිෆ්ට් ක්‍රේන් එකේ. එක ක්‍රේන් එකක් දැන් ජොබ් එකට යන්න රෙඩි වෙලා ඉන්නවා. මම හිතන්නේ 120 ලීබර් අනිත් පැත්තේ තියෙනවා 160. තම වීඩියෝ එකක් කරන්න යන්නේ ක්‍රේන් ඔපරේටර් කෙනෙක්ගේ දවස කොහොමද යන්නේ කියලා. අද මට වැඩ කරන්න දෙන්නේ මේ ක්‍රේන් එක. එතන අද මට ඔපරේට් කරන්න දෙන්නේ. යන්න ඕනේ 1 කිලෝමීටර් 30ක් විතර ඩ්‍රයිව් එකක් තියෙනවා යන්න. දැන් මම යාඩ් එකට ආවා. මුලින්ම වාහනේ පාක් කරන්න බලන්න ඕනේ. මගේ ලන්ච් බොක්ස් එක වැඩට දාන කැප් එක ෆෝන් එක හරි ඇත්තුවා දැන් ගිහලා රෙඩි වුණු ජොබ් එකට යන්න. මේක තමයි ක්‍රේන් එක. වැඩට යන්න කලින් මේ ටික මම චෙක් කරන්න ඕනේ මේවා හරියට දිනවද කියලා. පාරදී හැදෙනවා wheel nut deck එකේ මොනවද තියෙනවද බලන්න ඕනේ. ඊට පස්සේ oil check කරන්න ඕනේ. oil and water මෙතනින් තමයි engine oil check කරන්නේ. engine oil බඩු තියෙනවා. මේක හැමදාම ඉතින් අර පුරුද්දක් විදියට කරනවා. සාමාන්‍යයෙන් කරන්න ඕනේ engine oil එක අඩු වෙන්නේ නැති නිසා. ඊට පස්සේ පිටිපස්සේ wooden block එක secure වෙලා තියෙන ඉර බලන්න හරියට. මම පාරදී හැලෙනවා. AdBlue මම මේවා අද Monday මම last Saturday වැඩ කරලා මේ ඔක්කොම චෙක් කරලා රෙඩි කරලා ගිහිල්ලා තියෙන නිසා වැඩ යන්න ලීසි. අවුට්ලුවර් පෑඩ් එක ඔක්කොම ලිෆ්ටිං ගියර් ටික කොහොම හරි මිරර්ස් ඔක්කොම හරි. දැන් තියෙන්නේ ක්‍රේන් එක ස්ටාර්ට් කරලා වෝම් අප් වෙන්න දෙන්න ඕනේ ටිකක්. ඔය දුර යන්න දින එක පාට එන්ජින් එක රප් වෙච්ච ගමන් ගන්න හොඳ නැහැ. මේක තමයි කැබින් එක. මේ තියෙන මගේ හැට් එක, රේන් කෝට්, මගේ බකට් ෆයිල් ටික, සෙට් එක. ignition on කරා. එතනින් ස්ටාර්ට් කරා. लाइट्स ऑन करा. AC එක on කරලා default එක දාන්න ඕනේ. මේ ග්ලාස් එකේ වතුර අයින් වෙන්න මීදුම් වගේ බැඳෙන එක. මොකද දැන් මේ වින්ට් එක පටන් ගන්න යන නිසා ගොඩක් ග්ලාස් වල පැදිලා ඉන්න එක අමාරුයි ඩ්‍රයිව් කරද්දී. ඒකම මිරර් වලත් හිට on කරනවා මම. ඒක යද්දි AC වල. දැන් ඔක්කොම on කරලා තියෙන්නේ. දැන් තියෙන මට ෆුල් ආතල් එකේ කොෆි එකක් හරි ටී එකක් හරි බීලා මේක වෝම් අප් වෙනකම් එන්න. ඊට පස්සේ අපි යමු ඩ්‍රයිව් එක බලන්න. Hi brothers, දැන් මම මේක බීලා කොහොමද ආවා. දැන් ක්‍රේන් එක වෝම් අප් වෙලා තියෙන්නේ. සීට් බෙල්ට් දාගත්තා. කුලිය කරා. කුලිය චෙක් කරා. ඩීසල් හරි හුලක් ගිරලා තියෙන්නේ. කොහොම හරි දැන් මම යන්න ඕනේ මගේ ලොකේෂන් එකට. මහතා මාර්ගෙත් දින්න ඕනේ එතන. දැන් 6:12 වෙලාව. දැන් 6:12 කොහොම හරි දැන් යන්න ඕනේ සයිට් එකට. එතන ගිහිල්ලා ජොබ් එක බලන්න ඕනේ මට. ටෙස්ට් එකක් ඇවිල්ලා තියෙනවා කරන්න ඕනේ ජොබ් එක.
එතෙන්ට යගෙන නම් දැන් මම ෆෝන් එක ඔෆ් කරනවා මට Google Map එක ගන්න ඕනේ ෆෝන් එකේ. සයිට් එකට ආවා. කන්ස්ට්‍රක්ෂන් සයිට් එක ඉන්නේ. මම ඔෆිස් එකට ගිහලා සයින් ඉන් වුණා. ඊට පස්සේ මගේ ජොබ් එක පටන් ගන්න තියෙනවා. දැන් සයිට් එකට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ ක්‍රේන් එක කාටෝස් CR250 RV එක. ඒකට මේ කන්ටේනර්ස් දෙක මූව් කරන්න තමයි දැන් මගේ පළවෙනි ජොබ් එක තියෙන්නේ. මේ දෙක කොහෙන් හරි මූව් කරන්න ඇති. ඊට පස්සේ මේ බිල්ඩින් එකට උඩට බඩු වගේක් දෙන්න තියෙන එක තාම දන්නේ නැහැ. ෆෝමන් එකෙන් ඉන්නේ. ඒ ටික දැනගන්න. එහෙම තමයි ඉතින් දවසක වෙන්නේ අපි. උදේම ෆ්‍රෙෂ් විදියට පටන් ගන්නවා. හවස් වෙද්දී ඉතින් හાર્ඩ් වර්ක් වලට යනවා. මූඩ් එක චේන්ජ් වෙනවා. කන්ටේනර් එකක් තියෙනවා මේ පැත්තේ දෙකක් තියන්න ඕන අනිත් පැත්තේ ඊට පස්සේ මේ බිල්ඩින් එක තියෙනවා ඒකේ උඩ තියෙනවා මේ සයිට් එකේ මේගොල්ලන්ට ඕන නැති බඩු වගේක් ඒ ටික බාන්න තියෙනවා ඊට පස්සේ මේ බිල්ඩින් එක වටේම ක්‍රේන් එක සෙටප් හතරක් කරලා තව පොඩි වැඩ වගේක් තියෙනවා ඒ ටික කරලා මම යඩේට යනවා කොහොමද ඔය ටික ඉවර වෙද්දී හවස 5 විතර වෙනවා දැන් වෙලාව උදේ 7:00යි Getting the saw again there you go. Up down the hookey and holding that. One up, brother, a little one up. Holding it. මේක තමයි මගේ කම්පියුටර් එක දැන් මේ ලිෆ්ට් එකට තියෙන. මේකෙදී මට ටොන් 5ක් උස්සන්න පුළුවන් මෙතන. ටොන් 2යි දැන් මම උස්සලා තියෙන ඉච්චර දුර නෑ රේඩියස් එක 10යි. මේක ක්‍රේන් ෆීල්ඩ් එක දන්නේ නැහැ මේ වචන මේ වෙනස් දන්නේ නැති කෙනෙක් කරා. මේ ලෙවල් එක මේ තියෙන්නේ.
ඔක්කොම කැමරාවලින් පෙන්වනවා කියන්නේ හැමදේම. All good? දැන් මගේ කන්ටේනර් ලිෆ්ට් ජොබ් එක ඉවරයි. දැන් මගේ කියන්නේ දැන් මෙතන මට තියෙන්නේ මේ විල්ලින් එකේ බඩු ටික පල්ලෙහාට ගන්න. ඒක තමයි මගේ ක්‍රේන් එකේ කොන්ෆිගරේෂන් එක වෙනස් කරගත්ත. බූම් එක 29ක් මම රිට්‍රැක්ට් එක්ස්ටෙන්ඩ් කරා. මේක තමයි මේ ක්‍රේන් එකේ ෆුල් බූම් එක 29 මීටර්. ඒක දාලා තියෙන්නේ almost there and holding down, coming down on the holding, up and down. Down. And hold. Coming up, landing by the upper mountain. Beautiful. Yeah, upper mountain. Level 41 mark. But we put up. Locking down.
එක ඉවරයි. ක්‍රීන් එක පැක් අප් කළා දැන් මට යාඩ් එකට යන්න තියෙන්නේ. ඔයාලමයි ඉතින් අපේ වැඩ කටයුතු වෙන්නේ මේ. ක්‍රීන් එක ගත්තා. මෙන්න කිලෝමීටර් 40ක ඩ්‍රයිව් එකක් තියෙනවා.